හැමදාම හදන කඩල තෙම්පරාදු වෙනුවට වෙනස්ම විදිහක කඩල බයිට් එකක් තමයි අද හදන්න යන්නේ. ඔයාගේ ගෙදර විශේෂ අවස්ථාවකට ඔයාටම තනියම මේ විදිහට කඩල බයිට් එක හදා ගන්න පුළුවන්. මේක හරිම රසයි. මේ විදිහට තාච්චියක් ලිපට තියාගෙන මම තෙල් මේස හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. අද මම මේ හදන කඩල බයිට් එකට ඔබ එකතු කරන්නේ නැහැ. මුලින්ම මේ විදිහට චූටියට කපාගත්ත ඉඟුරු ටිකක් ඒ වගේම වියලි මිරිස් ටිකක් එකතු කරගෙන කවලම් කරලා ඒත් එක්කම සුදු ලුණු ටිකක් මේ වගේ චූටි වෙන්න කපලා එකතු කරගන්න. ඒ ටික සාමාන්‍ය ගින්දරේ විනාඩියක් විතර බෙදුනහම මේ විදිහට බීලුණු චූටියට කපලා අපි එකතු කරගමු. මේ වෙලාවේදී බීලුණු වල තෙත ගතිය යනකම් මේක ටෙම්පරාදු කරගන්න ඕන. දැන් අපි කරපිංචා ටිකකුත් එකතු කරගත්තා. දැන් මේ ඔක්කොම අපි විනාඩියක් විතර හොඳට සුවඳ එනකම් ටෙම්පරාදු කරගමු. ඔයාගේ ගෙදර විශේෂ අවස්ථාවකදී පාටියකදී වගේ මේ කඩල බයිට් එක හදලා දෙන්න. මේක හරිම රසට තියෙනවා. දැන් අපේ ටෙම්පරාදු මිශ්‍රණයෙන් හොඳ සුවඳක් එනවා. මම මේ වෙලාවේදී කෝනිස්සු ටික එකතු කරගන්නවා. කෝනිස්සු එකතු කරගන්නකොට හොඳට සෝදලා වේලෙන්න තියපු කෝනිස්සු එකතු කරගන්නවා නම් ගොඩක් හොඳයි. කෝනිස්සු එකතු කරලා කවලම් කරලා මම කහකුඩු තේ හැඳි කාලයක් එකතු කරගන්නවා. කෑලි මිරිසුත් තේ හැඳි දෙකමාරක් විතර මම එකතු කරලා මේ විදියට හොඳට කවලම් කරගන්නවා. ඊළඟට මම මේකට ලුණු එකතු කරගන්නවා. ඔයා කඩල තම්බනකොට ලුණු එකතු කරලා නම් මේ ටෙම්පරාදු මිශ්‍රණයට ලුණු ටිකක් එකතු කරගත්තාම ඇති. ලුණු දාලා කවලම් කරලා තම්බගත්ත කඩල ටික එකතු කරලා ඒ ටික හොඳට මේ මිශ්‍රණය දවට ගමු. කඩල එකතු කරනකොට කඩල හොඳට තම්බලා වතුර හොඳින් බේරගෙන අර කඩල වල තෙත ගතිය ටිකක් තියෙනකොටම මේක හදා ගන්න පුළුවන් නම් මේක ගොඩක් රස වෙනවා. අන්න ඒ විදිහට කඩල එකතු කරාම ටෙම්පරාදු මිශ්‍රණයේ තියෙන රස හොඳට කඩල එකට උරා ගන්නවා. කඩල එකතු කරලා මේ විදිහට විනාඩියක් විතර හොඳට කවලම් කර ගන්නවා. ඔන්න දැන් අපේ කඩල බයිට් එක අපි හදලා ඉවරයි. පාටියකට ගැලපෙන සුපිරිම චිකන් ඩෙවල් එකක් හදන විදිය channel එකේ තියෙනවා. ඒකත් බලන්න කියලා මතක් කරනවා. ඉතින් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න දිගටම හැමෝටම බොහොම ස්තුතියි.